Hi Angels! අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා මම සතියකට සැරයක් මගේ hair එකට oil treatment කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙයාලට පේනවා ඇතිනේ. ඉතින් අනිවාර්යෙන්ම සතියකට සැරයක් කරන්න ඕන. එහෙම නැති වුණාම මට නිකන් මගේ ස්කැල්ප් එක වේලිලා වගේ නිකන් ඒ වගේ දැනෙනවා. ඒත් එක්කම dandruff හැදිලා. මොකද මට ගිය සතියේ oil treatment එක කරන්න බැරි වුණා. හරි, ඉතින් මෙතන මම මේ පාවිච්චි කරන්නේ olive oil, extra virgin olive oil එක තමයි මම පාවිච්චි කරන්නේ. මම apply කරන්නේ මෙන්න මේ විදියට section by section මේ වගේ පුළුන් කෑල්ලකට හොඳට oil අරගෙන හොඳටම root එකේ දාගන්න ඕන. මෙන්න මේ විදියට. එතකොට හොඳට අපේ ස්කැල්ප් එකට මුළු ඔළුවටම දාගන්න පුළුවන් oil එක. ඇතරම හොඳයි. හොඳට ඔයාලා දන්නනේ ගොඩක් අය කරන වැරද්දක් තමයි ඔයිල් කරන්න hair එකට කොණ්ඩෙට. එහෙම නෙමෙයි. අපි ඔයිල් කරන්න ඕන මෙන්න මේ ස්කැල්ප් එකට. හරිද? මොකද ස්කැල්ප් එක තමයි අපි පෝෂණීය කරගන්න ඕන ලස්සන කොණ්ඩයක් සඳහා. හරි. ඉතින් මෙන්න මේ විදිහට මුළු ඔළුවටම හොඳින් ඔයිල් ඇප්ලයි කරගත්තට පස්සේ මෙතන ඔලිව් ඔයිල් වෙන්නම අවශ්‍ය නැහැ. ඔයා පාවිච්චි කරනම ඕනම ඔයිල් එකක් අට පුළුවන් මේ විදිහට ඇප්ලයි කරගන්න. ඉතින් ඔයා සැලොන් එකකට ගියත් එතනිනුත් ඔයාගේ ඔළුවට ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරනවා නම් අනිවාර්යෙන්ම මේ මෙතඩ් එකට තමයි ඔයාගේ ස්කැල්ප් එකට ඔයිල් දාන්නේ. ඉතින් ඊට පස්සේ පුළුන් කෑලි ඉතුරු වෙච්ච ඔයිල් ටික මම මේ විදිහට අතට මිරිකලා අරගෙන ඔන්න ඒ ටික තමයි මගේ කොණ්ඩේ යටට දාගන්නේ. මේ විදියට කොණ්ඩෙට දාගන්නේ අර පුළුන් කෑලි ඉතිරි වෙච්ච ඔයිල් ටික. මොකද ඇත්තටම කොණ්ඩෙට යටට අවශ්‍ය නැහැ. ඉතින් මේම ඔයිල් දාගත්තට පස්සේ අර ඕපන් වෙච්ච මේ කියුටිකල්ස් ටික අපිට කවර් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට දාගෙන හොඳට මසාජ් කරන්න විනාඩි 5ක් 10ක්. ඇත්තටම ඔයාත් රිලැක්ස් වෙනවා. හොඳ රිලැක්සින් මියුසික් එකක් දාගෙන ඔයාට මේක කරන්න පුළුවන්. ඒ වගේම සමහර අය කියනවනේ ඔයිල් කරනකොට මේ විදිහට මසාජ් කරනකොට කොණ්ඩේ ගැලවිලා යනවා කියලා. ඒ ඉතින් වැරදි ක්‍රමවලට අපි කොණ්ඩේ මසාජ් කරොත් ඔව් අනිවාර්යෙන්ම කොණ්ඩේ ගැලවිලා යනවා. මොකද මේ වෙලාවේ කෙස් ගස් වල මුල හොඳින් පෙඟිලයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට හොඳට හෙඩ් මසාජ් කරනකොට හොඳින් ලේ ගමනාගමනය සිද්ධ වෙන නිසා අපේ හිස කෙස් තව ශක්තිමත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔන්න ටිප්ස් දෙකක් කිව්ව මේ වීඩියෝ එකෙන්. මම ඊට පස්සේ මෙන්න මේ මසාජ් එකෙන් හොඳට මසාජ් කරනවා. ඉතින් ඇත්තටම ඒකෙනොත් හොඳින් මසාජ් වෙනවා hair එකේ. වගේම වෙනසකුත් දැනෙනවා. ඉතින් මේ විදිහට මසාජ් කරලා ඔලිව් ඔයිල් වල මම දකින එක් ගුණයක් තමයි ඔලිව් ඔයිල් වලට පුළුවන් අපේ හිස කෙස් ශක්තිමත් කරලා හොඳට ඝනකම් කරලා හොඳ කළු කොණ්ඩයක් අපිට ලබා දෙන්න. හොඳට මසාජ් කරාට පස්සේ අනිත් දේ තමයි මසාජ් කරනකොට ඔයාලා මතක තියාගන්න ඕනේ මේ ඇඟිලි තුඩු වලින් මසාජ් කරන්න, නියපොතු වලින් නෙමෙයි. ඒත් එක්කම එක සියුම් ලෙස ඔළුවට දැනෙන්න මසාජ් කරන්නත් ඕනේ. ඊට පස්සේ මම ඔයාලට පේනනේ මේ වගේ යටට කොණ්ඩ ගුලියක් බඳිනවා නම් මුලින් කොණ්ඩ ටික අර තද කරන්නේ නැතිව, මොකද අපේ දැන් හිස කෙස් මුල පෙඟිලා තියෙන හින්දා තද කරන්න යන්න එපා. එතකොට තව වැඩිපුර හිස කෙස් ගැලවෙන්න බලන හින්දා එහෙම නැත්නම් මෙන්න මේ විදියට ඔයාලට කොණ්ඩේ බැඳ ගන්න පුළුවන්. කොණ්ඩේ ඉහළට මම නම් බඳින්නේ කොණ්ඩේ ඉහළට. ඒකත් හරිම බුරුලට තද කරලා බඳින්නේ නැහැ. මෙන්න මෙහෙම තියලා පැය 3ක් ඉඳලා මමගේ ෂැම්පූ එකෙන් වොෂ් කරනවා. බයි.